ආයු බෝවන් ඔබ මේ පේල් සිටින්නේ MV ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගයි. ඔබට සතියේ ලග්න පලාඵල, මාසයේ ලග්න පලාඵල, ග්‍රහ මාරු සම්බන්ධව දැන ගැනීම සඳහා අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර එකතු වන්න. අද මැදින් මස 10 වන සඳු දින සිට මැදින් මස 16 වන දින රවි දින දක්වා ලග්න පලාඵල මේෂ ලග්නය උපාය මාර්ග දියුණුව ඇතිවන වාසනාවන්ත සතියක් වන අතර මානසික ආතතිය ධර්මයක් වැඩිවන ලකුණු ණය කටයුතු සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න. අන් අයට නීති රෙගුලාසි පැනවීමෙන් ඔබගේ බලාපොරොත්තු වලට හානි සිදුවිය හැකි සතියක් වේ. වෘෂභ ලග්නය බුද්ධිය වර්ධනය වන වාසනාවන්ත සුබ සතියක් වේ. අදහස් දියුණුවට පත්වන අතර පවුලේ කටයුතු සම්බන්ධව ධර්ම ප්‍රවේශම් වීම සුබදායක වේ. ආනයන අපනයන ශේෂ්ත්‍රයේ කටයුතු කරන අයෙකු නම් සුබදායක සතියක් වේ. අන් අයගේ ගර්භුමම් වලට පාත්‍ර විය හැකි කාලයකි. තරඟ විභාගවලින් විශේෂ අවධානයක් ලබා දීම මගින් වාසිදායක තත්වයක් උදා. මිථුන ලග්නය මූල්‍යමය වාසනාව මූල්‍යමය දියුණුව වර්ධනය වන සතියකි. අධ්‍යයන කටයුතු මගින් දියුණුව ඇතිවේ. වියදම් තත්වය ධර්ම පාලනය කරගත යුතු අතර රෝග බිය දුරුවන සතියකි. අනවශ්‍ය වියදම් ධර්මයක් වැඩිවන අතර කල්පනාකාරීව කටයුතු කරක ලග්නය ආවේගශීලී වේ. මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන සතියක් වන අතර විනෝදජනක ක්‍රියාකාරකම් සඳහා සිත යොමු වන සතියකි. මත්පැනට සිත යොමු වීමට වැඩි ඉඩකඩක් ඇති සතියක් වන අතර එමගින් ඉවත් වී සිටීමට හැකි නම් බොහෝ වාසිදායක තත්ත්ව උදා කරගත හැකි වේ. සිංහ ලග්නය මංගල යෝග සඳහා තරමක් දෝෂ සහිත තත්ත්වයක් උදා වේ. ධනාත්මක සිතුවිලි බහුල වන සුභවාදී සතියකි. උසස් නිලධාරීන්ගේ ප්‍රසාද දීමනා ලැබීමට ඉඩකඩ ඇති සුභවාදී සතියක් වේ. කන්‍යා ලග්නය සෞඛ්‍ය ගැන සැලකිල්ලක් දැක්විය යුතු සතියක් වේ. කාමය වැඩින ස්මතු වන කාලයකි. නුවණින් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කාල සීමාවක් වේ. අධ්‍යාපන කටයුතු සඳහා සුබ කාලයක්ද වන අතර වෘත්තීය කුසලතා ඉවසිල්ලෙන් වර්ධනය කරගත යුතු කාලයක් වේ. තුලා ලග්නය අවදානම් සහිත මූල්‍ය ආයෝජන මාර්ගයන්හි මුදල් යෙදවීමෙන් ඉවත් වී සිටීම ඔබගේ මූල්‍ය සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීමට හැකි වේ. ගුරු දැහැර සිටින ඥාති පාර්ශ්වයන්ගෙන් සුභවාදී පණිවිඩයක් ලැබෙන අතර එය බොහෝ කල ඔබ බලාපොරොත්තු වී සිටි සුබ ආරංචියක් විය හැකිය. අධ්‍යාපන ශාස්ත්‍රයේ සිටින අයට සුබදායක වේ. වෘශ්චික ලග්නය ආදරණීය සතියකි. ශිෂ්ටත්වය කරා ඉක්මනින් ගමන් කළ හැකි සුභවාදී සතියක් වේ. වේදම් පාර්ශවය තරම ඉහළ යන අතර එය බොහෝ ප්‍රවේශමෙන් සිදු කළ යුතු වේ. විදේශගත වීම බලාපොරොත්තු වී සිටි අයට සුබදායක බවක් පෙන්නුම් කෙරේ. ධනු ලග්නය ප්‍රබෝධවත්ව දියුණු වන කාලයකි. මූල්‍ය සම්බන්ධ ප්‍රතිලාභ අඩුවිය හැකි සතියක්ද වන අතර නිවසින් බැහැරවීමට සිදුවන සතියකි. ඥාති සම්බන්ධතා වැඩි දියුණු වන කාලයක් වන අතර ඉවසිල්ල පෙරටු කරගනිමින් කාලය වැය කිරීමෙන් අනාගත කාලය සැපසේ ගත කිරීමට අවස්ථා උදා කරගත හැකි වේ. මකර ලග්නය කෝපය වැඩිවන සතියකි. පවුලේ වටපිටාව දියුණු වන සතියක් වන අතර ණය සම්බන්ධ කටයුතු ඉෂ්ට සිද්ධ කරගත හැකි වන කාලයකි. කල්පනාකාරීව නුවණින් විමසීමෙන් කටයුතු
සිද්ධ කරන්න. කුම්භ ලග්නය ජීවන රටාවේ බොහෝ වෙනස් වීම් සිදුවේ. සහකරු හෝ සහකාරියගෙන් සහයෝගය ලැබෙන සුබවාදී සතියක් වන අතර වගකීම් දැරිය යුතු කාලයක් වේ. කාර්යබහුලතාවය වැඩිවන අතර මහන්සිය අගයන සුබවාදී සතියක් වේ. මීන ලග්නය රෝග මූලයන් දුරු කරගත හැකි සුබවාදී සතියක් වන අතර මානසික ආතතිය තරමක් වැඩිවන සතියකි. ඉවසිල්ලෙන් සැනසීම ලැබේ යයි කියන කියමන සිහියේ තබාගත යුතු කාලයක් වේ.